අයිබෝන් මගේ දරුවෝ හැමෝටම අදත් ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ ග්‍රෝගස් ලයිෆ් SM YouTube නාලිකාවත් එක්ක. මගේ ආදරණීය දුවල පුතාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ලංකාවේ ගොඩාක් ප්‍රදේශවලට මේ වෙද්දි පායනවා. පෙළක් ප්‍රදේශවලට හොඳටම වහිනවා. ඉතින් දරුවෝ හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න කියලා මම පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් දරුවනේ මම අද අලුත් පාඩමක් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ පාඩම පුතේ පටන් ගන්න කලින් මම ඔයාලට පුංචි කරුණක් කියනවා. පුතේ අපි හැමෝටම ජීවිතේ ජය ගන්න අභියෝගයක් තියෙන්න ඕනේ. ඒ අභියෝග පස්සේ හඹාගෙන යනකොට තමයි දරුවනේ ජීවිතේ ජයග්‍රහණ අපි කරගන්නේ. ජයග්‍රහණ ලබා ගන්න නම් අපි මේ අභියෝග සටන් කළා ජය ගන්න ඕනේ. ඉතින් දරුවනේ ඔයාලට ජීවිතේ අභියෝග හම්බ වෙනවා. එක එක කඩේම් වල එක එක අභියෝග හම්බ වෙනවා. මේ අභියෝග ජය ගන්න නම් පුතේ ඔයාලා ජයග්‍රාහීව ඒ දේවල් වලට මුහුණ දෙන්න ඕනේ. සමහර තැන්වලදී ඒ දේවල් වලට මුහුණ දෙන්න ගිහිල්ලා වැටෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි පුතේ වැටෙනවා කියලා අපි කවදාවත් ඒ අභියෝග අතාරින්න නරකයි. කොහොම හරි තමන්ගේ අභියෝගය කරා යන්න ඔයාලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙනම් දරුවෝ අපි අද යන් අපේ අලුත් පාඩමට. හොඳයි පුතේ මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ ලංකාවේ ප්‍රධානම නාට්‍ය සම්ප්‍රදාය වන උඩරට නාට්‍ය සම්ප්‍රදාය ගැන කෙටි විස්තරයක්. හරි පුතේ උඩරට නාට්‍ය සම්ප්‍රදාය කියනකොටම ඔයාලා දන්නවා මේක අයිති වෙන්නේ උඩරටට කියලා. හොඳයි අපි බලමු උඩරට නාට්‍ය සම්ප්‍රදාය පුතේ සත්කෝරළේ සතර කෝරළේ උඩුනුවර යටිනුවර හේවා හැට එතකොට දුම්බර මේ ප්‍රදේශවල තමයි පුතේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. මේ සම්ප්‍රදාය ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වෙලා තියෙන දරුවනේ උඩරට බෙරේ හේවත් ගැට බෙරේ තමයි. මම ගැට බෙරේ ගැන පුතාලත් එක්ක කලින් පාඩමක කතා කළා. ඒ වගේම පුතේ මෙහි ප්‍රධාන ශාන්ති කර්මය වෙලා තියෙන්නේ කොහොඹා යක් අංකාරී ශාන්ති කර්මය. කොහොඹා කංකාරිය පුතේ ප්‍රධාන දෙවිවරු විදියට අදහනවා පුතේ කොහොඹා දෙවි 3 කට්ටුවත් බණ්ඩාර දෙවි 7 කට්ටුවත් මේ දෙවිවරු තමයි ප්‍රධාන කරගෙන තියෙන්නේ. ඒ වගේමයි පුතේ මේක මුලින්ම පවත්ලා තියෙන්නේ පඬුවස් දෙව් රජතුමාට වැළඳු රෝගයක් නිවාරණය කර ගැනීමට. ඉතින් දරුවනේ ඒකෙන් පස්සේ මේ මෑත කාලයේදී කොහොඹා කංකාරිය කරනවා නම් කරන්නේ පුතේ ලෙඩ රෝග නිවාරණය කර ගැනීමට කෘෂි කර්මාන්තයේ ශාස්ත්‍රීයත්වය ළඟා කර ගැනීම උදෙසා තමයි පුතේ. මෙහිදී පුතේ තොට්ටපය කිරීම මඩුපය කිරීම වැනි චාරිත්‍ර වලින් පස්සේ තමයි පුතේ අස්නේ ආවැන්දුම යක්කැණුම කෝල්පාඩුව හත්පදය හා නාට්‍යමය ලක්ෂණයෙන් යුත් යක්කම් රංග දක්වනු ලබන්නේ. ඒ වගේමයි මේකේ ප්‍රධාන රංග වස්ත්‍රාභරණය වෙලා තියෙන පුතේ වෙස් ඇඳුම් කට්ටලය. එතකොට වාදන විදිහට මගුල් බෙර අත්‍ය බෙර මේ දෙක තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. පුතේ අත්‍ය බෙර කියන එක උඩරට නර්තන සම්ප්‍රදායට විතරක් ආවේනික වූ විශේෂ අංගයක්. ඒක විශේෂයෙන්ම ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒ වගේමයි පුතේ උඩරට නර්තන සම්ප්‍රදායට අයත් වෙලා තියෙනවා වන්නම්. වන්නම් 18කින් යුක්ත වෙනවා පුතේ උඩරට නර්තන සම්ප්‍රදාය. ඔයාලට පැහැදිලිද මං කියන දේ? ඒ වගේම මගේ දරුවනේ උඩරට නර්තන සම්ප්‍රදායට අයත් වන්නම් 18 ගැන කියවෙන වන්නම් පටුන කියලා කවි විශේෂයක් තියෙනවා. වන්නම් 18 ගැන කතා කළොත් පුතේ උඩරට නර්තන සම්ප්‍රදායේන වන්නම් 18 ගාහක ගජ්ජගා තුරංගා එතකොට නයියාඩි සැවුලා උරංගා මුසලඩි උකුසා මයුරා කිරලා ඊරඩි සුරපති ගණපති හා අසද්රුස එතකොට වයරොඩි යන වන්නම් 18 තමයි පුතේ තියෙන්නේ. වන්නම් 18 ගැන කියවන පුංචි කවියක් මම ඔයාලට දැන් කියා දෙන්න. ඒ වගේම පුතේ උඩරට නර්තන සම්ප්‍රදායට අයත් වන්නම් ආකෘතිය පුතේ තියෙන්නේ තානම කවිය බෙරපදය කස්තිරම සීරුමාරුව හා අඩව්ව. හරි මම දැන් ඔයාලට කවිය කියන්නම් පුතේ අහගන්න. පළමුව ගාහක දෙවනුව ගජගා තෙවනුව තුරංගා පවසන්නේ සුවැනි උරංගා මුසලඩි
උකුසා වෛරොඩි ඊළඟ එන්නේ. අටවෙනි හනුමා නවවෙනි මයුරා දහවෙනි සැවුල් කියමින්නේ. 11 සිහ රජ 12ට නයි අඩි 13 කිරලා පවසන්නේ. ඊළඟ ඊරඩි 15 සුරපති 16 ගණපති කියමින්නේ. 17 උදාර අවසන අසදෘස 18 වන්නම පවසන්නේ. මේ තමයි පුතේ වන්නම් 18 වලට මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රමයක්. එතකොට පුතේ මේ වන්නම් රචනා වීමට මූලික පදනම වෙලා තියෙන්නේ උඩරට රජකම් කළ ශ්‍රී වීර පරාක්‍රම නාරේන්ද්‍ර සිංහ රජතුමා තමයි. මේ රජතුමාගේ කාලේ පුතේ කවිකාර මඩුව කියලා වෙනමම කොටසක් හදලා තියෙනවා. එතකොට ඒ කවිකාර මඩුවේ තමයි පුතේ මේ වන්නම් කියන දේවල් රචනා වෙලා තියෙන්නේ, ගායනා කරලා තියෙන්නේ. එතකොට මේ වන්නම් රචනා කරලා තියෙන්නේ පුතේ ගණිතාලංකාර බමුණා කියලා තමයි ඒ කාලේ ඉඳන්ම පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ. සාක්කි හම්බ වෙලා තියෙන්නේ. මේ තමයි පුතේ වන්නම් ඉතිහාසය. වන්නම් රචනා කරන්න මූලික පදනම උනේ මෙන්න මේ කිව්ව රජතුමා තමයි දරුවනේ. ඒ වගේමයි දරුවනේ ජේ.ඊ. සේදරමන් මහතාගේ නෘත්‍ය රත්නාකරය කියන පොතේ සඳහන් වෙන විදිහට වන්නම් රචනා කරලා තියෙනවා පුතේ රම්මලෝක අධිකාරම් තුමා විසිනුත්. එතකොට පුතේ අපි සාමාන්‍යයෙන් ගන්න රම්මලෝක අධිකාරම් හා ගණිතාලංකාර බමුණා තමයි රචනා කරලා තියෙන්නේ කියලා. මේ වගේ පරස්පර විරෝධී කරුණුත් තියෙනවා. ඒ වගේමයි දරුවෝ උඩරට නර්තන සම්ප්‍රදායටත් අයිති තිත් වර්ග තියෙනවා. තිත් වර්ග විදියට සුළු තනිතිත, මැදුම් තනිතිත, මහ තනිතිත කියලා තනිතිතේ ප්‍රභේද එනවා. එතකොට දෙතිතේ ප්‍රභේද තියෙනවා. ඊට පස්සේ තුන් තිතේ ප්‍රභේද තියෙනවා. තුන් තිතේ ප්‍රභේද විදිහට පුතේ ගොඩාම පාවිච්චි වෙන්නේ දෙසුළු මැදුම් තුන් තිත හා දෙසුළු මහා තුන් තිත. අවශ්‍ය වෙන වණන් විතර මේ පුංචි කරුණක් තියාගන්න පුතේ. තිතේ ප්‍රභේද 32ක් තියෙනවා. මේ තමයි දරුවනේ උඩරට නර්තන සම්ප්‍රදාය ගැන කෙටි හැඳින්වීමක් විදිහට මම ඔයාලට ගෙනාපු කරුණු කීපය. දීර්ඝ විස්තර ගන්නවා නම් ගොඩාක් දේවල් තියෙනවා පුතේ. උඩරට නර්තන සම්ප්‍රදාය ගැන ඉගෙන ගන්න පුළුවන් විෂය කරුණු ගොඩාක් ඇතුළත් වෙන පොත් තියෙනවා පුතේ පුස්තකාලවල. ඔයාලා පුළුවන් තරම් මේ දේවල් එකතු කරගන්න තමන් හදාරන නර්තන සම්ප්‍රදාය ගැන ඉගෙන ගන්න ආස නම්. තව දෙයක් පුතේ මං කව කංකාරියේ ප්‍රධාන ඇඳුම් කට්ටලේ විදිහට වෙස් ඇඳුම් කට්ටලේ තමයි තියෙන්නේ කියලා. වෙස් ඇඳුම් කට්ටලේ පුතේ කොටස් ටික මම කියාගෙන යන්නම්. ජටාව, ජටාපටිය, තෝඩුපත්, උරබාහු, බන්දිවලලු, බුබුල්පටිය, දෙවැල්ල, හඟල, එතකොට මේස් කලිසම, සිලම්බු, උල්ලුඩය, ඉනහැඩය, අවුල්හැරය, එතකොට කයිමෙත්ත, කරපටිය, නෙත්තිමාලය, බන්ධනය, බන්ධනය කියන්නේ ශිකා බන්ධනය පුතේ, පායිම්පත, මේ ටික තමයි පුතේ වෙස් ඇඳුම් කට්ටලේ කොටස් ටික. ඒ කාලේ පුතේ වෙස් ඇඳුම ඇඳගෙන පිරිමි අය රඟ දැක්වුවා වගේම අද වෙනකොට පුතේ උඩරට නර්තන සම්ප්‍රදාය රඟ දක්වන කාන්තාවන් එකතු වෙලා ඉන්නවා. ඒ අයට පුතේ වෙස් පලන්දනවා කියලා පලන්දන්නේ පායිම්පත තමයි පුතේ. පිරිමි අයට වෙස් පැලඳීමත් කාන්තාවන්ට පායිම්පත පැලඳීමත් තමයි පුතේ අද වෙද්දී නර්තන සම්ප්‍රදායේ වෙනස් වෙලා තියෙන විදිහ. ඉතින් දරුවනේ මම අද පාඩම ඔයාලට ගෙනාවේ උඩරට නර්තන සම්ප්‍රදාය. මම හිතනවා ඔයාලා මේ මම කතා කරපු පුංචි වෙලාවෙන් කරුණු ටිකක් එකතු කරගන්න ඇති කියලා. ලබන සතියේත් අලුත් පාඩමක් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තුෙන් අදට මම මෙතනින් නතර වෙනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න දරුවනේ. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.